समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද මෙත් TV මෙත් සදහම් දේශනාව ඔස්සේ ඔබ හැම දෙනාටම ඉතාම වැදගත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නයි ඔබ සූදානම්. අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නේ 2023 11 වෙනි මාසෙන් 9 වෙනි දින තම ජන්මදිනයේ සමරන ලක්මි ලියනගේ මහත්මිය විසින්. එතුමියට පුණ්‍යවන්ත සුභ ජන්මදිනයක්ම වේවා. මේ ධර්ම දානය තුලින් රැස් කරගන්න පිණින් සුවසේම ධර්මාවබෝධයම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම එතුමියගේ අරමුණ තමයි සුජීවත්ව සිටින දෙමාපියන්ට තම සාම්පුරුෂයා දරුවන් දෙදෙනාටත් පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය කායික මානසික සුවපත් භාවය ලැබේවා කියන ආශිර්වාදය මිය පරලොවගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ආදී අරමුණු මුල් කරගෙනයි ලක්මි ලියනගේ මහත්මිය මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. ඉතින් එහෙමනම් එතුමියටත් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පින්වතුනි, නිවන් දොරටු 6ක් මේ ධර්මයේ තුල අංගුත්තර නිකාය විමුක්තායතන කියන සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. බණ ඇසීම ධර්මය අවබෝධ කරලා සංසාර දුකින් මිදෙන එක නිවන් දොරටුවක් වෙනවා. ඔබ අහලා ඇති අපේ බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට බණ අහද්දිම ධර්මය අවබෝධ කරගත් ශ්‍රාවකයන් එදා බුද්ධ ශාසනයේ හිටියා. සමහර අය බණ අහගෙන ඉන්නකොටම ඒ ධර්ම දේශනාව තුලම සෝවාන් ඵලයට පත් වුණා. සමහර ශ්‍රාවකයෝ ධර්මයේ ශ්‍රවණය කරද්දී සකදාගාමී මාර්ගඵල ලැබුවා. සමහරු අනාගාමී ඵලයට පත් වුණා. මේ බුද්ධ ශාසනයේ සමහර ශ්‍රාවකයෝ රහත් වුණා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව අතර බණ අහද්දිම ධර්මය අවබෝධ කරගත් ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් ගැන අපිට බුද්ධ දේශනා කියවනකොට ධර්ම ග්‍රන්ථවල අහන්න ලැබෙනවා. එහෙමනම් බණ ඇසීම එක නිවන් දොරටුවක්. පින්වතුනි, ඔබ කවදා කොතන කොයි මොහොතේ බණ ඇහුවා මේ උතුම් ධර්ම ශ්‍රවණය මට නිවන් දොරටුවක් බවට පත් වේවා කියන අදිෂ්ඨානෙන් ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න දක්ෂ වෙන්න. ඊළඟට ධර්ම දේශනා කිරීම නිවන් දොරටුවක් වෙනවා. ධර්ම සාකච්ඡාව නිවන් දොරටුවක් වෙනවා. ධර්ම සම්මර්ෂණය, ගැඹුරු ධර්ම කාරණා නුවණින් විමසමින් සිදු කරන ධර්ම සම්මර්ෂණය අපි කියනවා යෝනිසෝ මනසිකාරයේදීම නිවන් දොරටුවක්. ඊළඟට අර්ථ විමසමින් කරන ධර්ම සජ්ජායනයේ නිවන් දොරටුවක්. ගැඹුරු ධර්ම කාරණා නුවණින් විමසමින් සජ්ජායනා කරනවා. ඒ සජ්ජායනයේ නිවන් දොරටුවක් වෙනවා. ඊළඟට භාවනාව නිවන් දොරටුවක්. ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වීම පිණිස ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ මේ නිවන් දොරටු 6 බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ නිසා ඒ නිවන් දොරටු 6ම සමහර වෙලාවට අපි දන්නේ නැහැ. ඔබට ධර්මය අවබෝධ කරන්න තියෙන ක්‍රමේ බණ ඇසීම වෙන්න පුළුවන්. කෙනෙක් හිතාගෙන ඉන්නවා මේක භාවනාවෙන් විතරමයි කියලා. භාවනාවත් නිවන් දොරටුවක් තමයි.
හැබැයි සමහර ශ්‍රාවකයෝ බණ අහද්දි ධර්මය අවබෝධ කරා. සමහර අය බණ කියද්දි ධර්මය අවබෝධ කරා. සමහර අය අර්ථ විමසමින් ධර්මයේ සජ්ජායනා කරද්දි ධර්මය අවබෝධ කරා. සමහරු යෝනිසෝ මනසිකාරය තුළ ධර්ම කරුණු නුවණින් විමසද්දී ධර්මය අවබෝධ කරා. සමහරු භාවනාවෙනුත් ධර්මය අවබෝධ කරගත්තා. ඒ නිසා මේ නිවන් දොරටු එකින් එක ඔබේ ජීවිතය තුළ ඔබ පුරුදු කරන්න, දියුණු කරගන්න, ඔබ දක්ෂ කෙනෙක් බවට පත්වේ. ඒ නිසා මෙන්න මේ ක්‍රමයේ විතරයි කියලා එක ක්‍රමයක් පමණක් අනුගමනය කරන්න පුරුදු වෙන්න එපා. මේ නිවන් දොරටු 6ම පුරුදු කරන කෙනෙක් බවට පත්වේ. පින්වත්නි, අද මේ උතුම් ධර්මානුශාසනාවෙන් ඔබට මේ චීවර මාසය තුළ අපිට අහන්න ලැබෙන ඉතාම බලවත් ආනිසංස ඇති පින්කම් කීපයක් ගැන ඔබට මේ ධර්මානුශාසනාවේදී අපි කියලා දෙනවා. ඒ තමයි 8 මහා කුසල් ගැන. මේ කටින පින්කම, කටින චීවර පූජාව, චීවර මාසය තුළ කටිනානිසංස දේශනා ඔබට නිරන්තරයෙන් අහන්න ලැබෙන කාලයක්. මේ කාලය තුළ මේ 8 මහා කුසල් බොහෝ පින් රැස් වෙන පින් දහම් කුසල් දහම් 8ක් පිළිබඳව ඔබට නිරන්තරයෙන් අහන්න ලැබෙනවා. ඉතින් අපි බලමු මේ කාරණාවල එකින් එක මේවා කොයි තරම් ආනිසංස ඇති මහා පින්කම්ද කියලා. කටින මහා පින්කම 8 මහා කුසල් අතර ඉහළින්ම තියෙන අග්‍රගණ්‍ය වූ පින්කමක් කුසලයක්. ඊළඟට අටපිරිකර පූජාව, අෂ්ට පරිස්කාර පූජා කිරීම පින්කමක්, විශාල කුසලයක්, ජීවිතේ පින් රැස් වෙන පින්කමක්. ඊළඟට සංඝයා වෙනුවෙන් කුටි සෙනසුන් සකස් කරලා පූජා කිරීම ජීවිතේ විශාල පින්කමක්. බුද්ධ ප්‍රමුඛ සංඝයාට දම් පින්කම් පැවැත්වීම, දන් දෙන එක බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා ආරමුණු කරගෙන සාංගික දාන පූජා කිරීම 8 මහා කුසල් අතර මහ විශාල කුසලයක්. ඊළඟට කෙත්වතු ඉඩකඩම් සඳ සතුකොට බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කිරීම. අපි මේ එකින් එක මේවේ ආනිසංස කොහොමද ලැබෙන්නේ කියන කාරණය අපි විමසලා බලමු. ඊළඟට වැසිකිලි කැසිකිලි කරවලා බුද්ධ ශාසනය තුළ පූජා කිරීම. ධර්ම ග්‍රන්ථ ලියලා දහම් ලිපියක් වෙන්න පුළුවන් ධර්ම ප්‍රචාරය වෙනුවෙන් ධර්ම දානය දීම. එතකොට මෙන්න මේ පින්කම් 8 මහා කුසල් හැටියට අපිට නිරන්තරයෙන් මේ කාලය තුළ අහන්න ලැබෙන පින්කම්. මේ අතර අපි ගත්තොත් කටින මහා පින්කම, කටින චීවර පූජා පින්කම පින්වතුනි වසරකට එක වතාවක් පමණක් එක විහාරස්ථානයක 100,000 ගාණක් සංඝයා වස් සමාදන් වුණත් ඒ සංඝයා වෙනුවෙන් පූජා වෙන එකම වස්ත්‍රයක් හැටියට, එකම චීවරයක් හැටියට අප්‍රමාණ පුද පූජා ලබන චීවරය තමයි කටින චීවරය, කටින මහා පින්කම. මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ පාංශ කුල චීවරය පිළිබඳව, කටින චීවරයේ, ගෘහපති චීවරය කියන මේ චීවර පිළිබඳව ධර්මයේ දේශනා කරලා තියෙනවා. අපි දන්නා බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ පවා මහා පාංශ කුල චීවරයක් දැරුවා. පාංශ කුල කියලා කියන්නේ විසි කරලා දාලා තියෙන රෙදි කැබලි, සමහර වෙලාවට සොහොනේ. ඒ කාලේ කෙනෙක් මිය ගියාට පස්සේ මෘත ශරීරය සුදු රෙදි කඩකින් ඔතලා අමු සොහොනකට ගිහිල්ලා කැලේට ගිහිල්ලා අර මිනිහත් එක්ක දාලා එනවා. දවස් ගාණක් ගියාට පස්සේ අර මෘත ශරීරයේ ඔතලා තිබ්බ මේ රෙදි කඩ අරගෙන ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සු බයයි. සාමාන්‍ය ඔබ හිතන්න සොහොනක තියෙන රෙදි කෑල්ලක් නෙමෙයි. සමහර වෙලාවට ගල් කෑල්ලක්, වැලි ටිකක් වුණත් ගේන්න බයයි. දර කෑල්ලක්වත් ගේන්න බයයි මිනිස්සු. එතකොට මේ විසි කරලා දාලා තියෙන මේ රෙදි කැබලි, පාංශ කූල කියන අතහැරලා දාලා තියෙන මේ රෙදි කැබලි අරගෙන ඇවිල්ලා සිවුරු සකස් කරගෙන ඒවා පරිහරණය කිරීම ඒ කාලේ තිබිලා තියෙනවා.
බුදුරජාණන් වහන්සේ පවා සංඝයාට අනුග්‍රහ පිණිස මහා පාංශකුල චීවරයක් දැරුවා කියලා බහලා ඇති. පින්වතුනි, බුදුරජාණන් වහන්සේට සිවුරු පූජා කරන්න මොන තරම් රජවරු, සිටුවරු, ශ්‍රද්ධාවන්ත දායකකාරකාදී මොන තරම් වටිනා සිවුරු පූජා කරන්න සූදානම් වුණත් උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරපු වෙලාවේ අහසින් ඇවිල්ලා ගටිකාර බ්‍රහ්ම දෙවියන් අටපිරිකර පූජා කරේ. උන්වහන්සේ සිවුරු පිරිකර තමයි දරාගෙන ගිහිවස් අතහැරලා උන්වහන්සේ විමුක්තියක් පිණිස පිටත් වෙලා මහා අභිනිෂ්ක්‍රමණය කරලා දුෂ්කර ක්‍රියා කරන්න පටන් ගත්තේ විමුක්තියක් පිණිස වීරිය වැඩුවෙන්. හැබැයි බුදුරජාණන් වහන්සේ දවසක් කල්පනා කරා උන්වහන්සේ බුද්ධ ශාසනය තුළ සංඝයාට අනුග්‍රහ පිණිස පාංශකුල චීවරයක් දැරිය යුතුයි කියලා. එහෙම කල්පනා කරපු මහා කාරුණික බුදුරජාණන් වහන්සේ රජගහ නුවර පුන්නා කියලා දාසියක් මිය ගිහිල්ලා ඒ දාසියගේ මලකුණ සුදු රෙදි කඩ ගොතලා අමු සොහනකට ගිහින් අතහැරලා දාලා දින ගණනාවක් ගත වෙලා උන්වහන්සේ දා උදෑසන බුදුවැසින් මහා පාංශකුල චීවරයක් දැරිය යුතුයි කියලා කල්පනා කරලා උන්වහන්සේ අර අමු සොහනට වැඩම කරා. ඒ වෙනකොට අර මෘත ශරීරේ කුණු වෙලා ඔතලා තිබ්බ රෙදි කඩේ තිබක් පණුව හිටියා කියලා සඳහන් වෙනවා. මේ පණුවන් ශ්‍රී හස්තයෙන් එකින් එක ඉවත් කරලා මේ රෙදි කඩ බුදුරජාණන් වහන්සේ ගන්න කොටත් මහ පොළොව කම්පාවට පත් වුණා. බුදු කෙනෙක්ගේ ශ්‍රී හස්තයෙන් තමයි මේ පණුව පිරිච්ච මල කුණක් ඔතලා විසි කළ දාලා තිබ රෙදි කඩක් සිවුරක් සකස් කරගන්න මේ රැක් ගත්තේ මහා පොළොව කම්පාවට පත් වුණා. මේ රෙදි කඩ පිරිසිදු කළ යුතුයි කියලා සිතුවිල්ල ඇති වෙනකොටම සක්‍ර දෙවියන් පැම් පොකුණක්ේ අසල මවනු. මේ රෙදි කඩ ශ්‍රී හස්තේම පිරිසිදු කරගෙන සිවුරක් හැටියට මහල පොරෝණ දවසේ බුදු සිරුරට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත සම්බුදු සිරුරට මේ මහා පාංශකුල චීවරයේ පොරවන වෙලාව දෙවනි වතාවට මහ පොළොව කම්පාවට පත් වුණා. මේ චීවරය නිසා තුන් වතාවක් මහ පොළොව කම්පාවට පත් වුණා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ බොහෝ කාලයක් මේ මහා පාංශකුල චීවරයේ දරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මේ චීවරය ලබා දීලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සිවුර අරගෙන පොරෝගත්තා. මේ සම්බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේ දූතාංග ධාරීන්ගෙන් අගතැන්පත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිවුර ඉල්ලගෙන උන්වහන්සේගේ සිවුර තථාගතයන් වහන්සේට පූජා කරලා සිවුරු මාරු කරගෙන පොරවනකොට තුන්වෙනි වතාවේ මහ පොළොව කම්පාවට පත් වෙනවා. බුදු කෙනෙක් පවා බුද්ධ ශාසනයක් තුළ මහා පාංශකුල චීවරයක් දැරුවා. ඊළඟට මේ බුද්ධ ශාසනය තුළ ගෘහපති චීවරය සාමාන්‍යයෙන් සද්ධාවන්ත දායක කාරකාදීන් නූල් සකස් කරලා සිවුරක් හැටියට හදලා කපලා මහලා පඳු පෝල ඕනම දවසක මේ ගෘහපති චීවර පූජා කරන්න ප්ලේකට මේ කටින පින්කමක් වගේ විශේෂ දවසක් නෑ. ඕනම කෙනෙකුට සංඝයා වෙනුවෙන් සිවුරු පූජා කරන්න පුළුවන්. එතකොට ගෘහපති චීවරය ඊළඟට බුද්ධ ශාසනයක පූජා වෙන චීවර අතර අග්‍රම ආනිසංස ඇති කටිනේ කියලා කියන්නේ බිඳිය නොහැකි මහා බල සම්පන්න පිනක් රැස්වෙන චීවර පූජාවක් තමයි කටින චීවර පූජාව. ඒ නිසා මේ කාලේ ඔබ දන්නවා මේ බණහන මේ කාලය තුළ චීවර මාසය ලංකාව පුරා ඒ වගේම ලෝකේ පුරා පෙරවස් සමාදන් වෙලා මහා පවාරණයෙන් වස් පවාරණය කරපු ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ඒ වස් ආරාධනා කරපු දායක කාරකාදීන් සිවුරු සකස් කරලා ඒ කටින චීවර පූජා මහා පින්කම් සිදුවෙන චීවර මාසයේ තමයි මේ ගත වෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක්
ඒ උතුම් කටින චීවරය විහාරස්ථානික සංඝයා වෙනුවෙන් බොහෝම සද්ධහා ගෞරවයෙන් පූජා කරනවන්. අන්නේ කටින චීවර පූජාව තුළ ජීවිතයේ විශාල පිනක් රැස් කරගන්න අවස්ථාවක් සැදැහැවතුන්ට ලැබෙනවා. බින්දිය නොහැකි සෙලබිය නොහැකි තද බොහොම දැඩි පිනක් ජීවිතයේ ප්‍රබලෝම රැස් කරගන්න ලැබෙන උතුම් අවස්ථාව තමයි කටින චීවර පූජාවත් සමඟ සැදැවතුන්ට ලැබෙන ඒ උතුම් අවස්ථාව. එහෙමනම් බුද්ධ ශාසනයක් තුළ අටමහා කුසල් අතර අග්‍රම කුසලයක් පිනක් බවට පත්වෙන්නේ මේ කටින චීවර පූජාව. කටින චීවරය ගැන තව බොහෝ කාරණා ඔබට මේ කාලය තුළ අහන්න ලැබෙනවා. ඊළඟට අටමහා කුසල් අතර අටපිරිකර පූජාවත් ජීවිතේ විශාලම කුසලයක්. ඔබ දන්නවා මේ බුද්ධ ශාසනය තුළ අපේ බුදුරජාණන් වහන්සේ බුදුවීම පිණිස වසර 29 දී රම්ම්‍ය සුරම්ම්‍ය සුභ මාලිකා අතහැරලා මහා අභිනිස්ක්‍රමණය කරා. ඒ මහා අභිනිස්ක්‍රමණය කරපු වෙලාවේ උන්වහන්සේට මුලින්ම අටපිරිකරක් පූජා කරේ ගටීකාර මහා බ්‍රහ්ම දෙවියන්. ගටීකාර කියන බ්‍රහ්ම දෙවියන් සුද්ධාවාස බඹලව හිටි. අපේ බෝසතාණන් වහන්සේගේ පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ කල්යාණ මිත්‍රය යාළුවා. එදා අපේ බෝසතාණන් වහන්සේගේ නම ජෝතිපාල මානවකය. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා ගටීකාර සූත්‍රය. යන් කියලා බලෙන්ම වගේ බණහන් එක්කන්ගේ එදා ඒ ගටීකාර කුඹල් කරුවෙක් හැටියට දුප්පත් පවුලක ඉපදිලා හිටියේ. තමන්ගේ අන්ධ දෙමව්පියන්ට අප උපස්ථාන කරමින් වළං හදලා ඔහු ජීවත් වුණේ. අන්ධ දෙමව්පියන්ව රැක බලා ගන්න අවශ්‍ය නිසාම ඔහුට බුද්ධ ශාසනය තුළ පැවිදි වෙන්න අවස්ථාව නැති වුණා දෙමව්පියන්ට සලකන්න ඕන නිසා. නමුත් ඔහු කාශ්‍යප බුද්ධ ශාසනයේ බණහලා අනාගාමී වෙලා සුද්ධාවාස බඹලව ඉපදුණා. ඔබ දන්නවා පින්වතුනි යම් කෙනෙක් අනාගාමී ඵලයට පත් වුණොත් ඒ කෙනා උපදින්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ. සුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝක පහක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට කියලා. ඒ බ්‍රහ්ම ලෝකවල කෙනෙක් ඉපදුනොත් ඒවැ උපදින්නේ සාමාන්‍ය භාවනා කරලා බ්‍රහ්ම තලවල උපදින ධ්‍යාන වඩපු අය නොවේ. අනාගාමී වෙච්ච අය කාමරාග පටික සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණය කරගත්තයි. අනාගාමී කියන කාරණය අර්ථයම තමයි න ආගාමී ආයමත් කාම ලෝකෙට එන්නේ නෑ. එය එහෙම පිරිනිවන් පාන. එතකොට ඒ අනාගාමී ඵලයට පත්වෙච්ච මාර්ගඵලලාභී ශ්‍රාවකයන් මිය ගියාට පසු උපදින්නේ සුද්ධාවාස බඹලව. ඒ අය ආපහු දිව්‍ය ලෝකෙවත් මනුස්ස ලෝකෙවත් කාම ලෝකෙ පැත්තට එන්නේ නෑ. එහෙම පිරිනිවන් පාන. එදා ගටීකාර අනාගාමී ඵලයට පත් වෙලා සුද්ධාවාස බඹලව ඉපදුණා. අපේ බෝසතාණන් වහන්සේ ජෝතිපාල මානවකය හැටියට කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වෙලා විවරණ ගත්තා. මේ තමයි මේ මහා භද්‍ර කල්පයේ ඊළඟට ගෞතම නමින් සම්බුද්ධත්වයට පත්වෙන කෙනා කියලා. උන්වහන්සේ පාරමී සම්පූර්ණ කරලා එදා දෙවියන්ගේ ආරාධනෙන් දෙව්ලොවින් මනුලවට ඇවිල්ලා මහාමායා දේවී කුස පිළිසිඳගෙන වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට රාජ මාලිගාවල සැප සම්පත් විඳිමින් හැදිච්ච අපේ බෝසතාණන් වහන්සේ මහා අභිනිස්ක්‍රමණය කරන දවසේ දස දහසක් ලෝක ධාතුවල දෙවිවරු අහසේ රැස්වෙලා ප්‍රීතිඝෝෂා කරනවා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වෙනවා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා. ඒ වෙලාවේ ගටීකාර බ්‍රහ්ම දෙවියන් කල්පනා කරා මගේ අතින්ම මගේ සංසාරික මිත්‍රයට ඒ අවශ්‍ය සිවුරු පිරිකර මම්ම පූජා කරගන්න ඕනෑ කියලා තමයි අටපිරිකරක් අරගෙන අහසින්ම ඇවිල්ලා අනෝමා නදිය අසලදි මේ අටපිරිකර පූජා කරේ. පිංගතුනි අටපිරිකර කියන මේ කාරණය තුල
පැවිද්දෙකුට පැවිදි ජීවිතය අවශ්‍ය අංග සියල්ලම ඒක තුළ ඇතුළත් වෙලා තියෙන. එදා බුදුරජාණන් වහන්සේගේ කාලෙ භික්ෂුවකට අවශ්‍ය 3 සිවුර, දෙපට සිවුර, තනිපොට සිවුර, අඳන චීවරේ, ඊළඟට පාත්තරේ, පෙරහංකඩේ, ඊළඟට සිවුරක් ඉරුණට පස්සේ මහගන්න ඉදිකටුනෝල්, ඊළඟට හිස රැවුල් බාන දැලිපිහි. එතකොට මේ අංග එකතු වෙච්ච පැවිද්දෙකුට පැවිදි ජීවිතය තුළ නිවන කරා යන්න අවශ්‍ය ඒ අංග සම්පූර්ණ කට්ටලේම එකතු වෙච්ච දේ තමයි අෂ්ට පරිස්කාරය අටපිරිකරක් හැටියට ඔබ පූජා කරන්න. එනිසා පින්නතුනේ ඔබ යම් කිසි දවසක අටපිරිකරක් පූජා කරද්දී ඔබ හිතන්න, මටත් සංසාරය යම් දවසක බුද්ධ ශාසනයක් තුළ මේ සිවුරු පිරිකර දරාගෙන මටත් නිවන කරා යන්න, බුද්ධ ශාසනයක් තුළ නිවන් අවබෝධ කරන්න, මටත් උතුම් පැවිදි බව කවදා හෝ ලබාගන්න මේ අටපිරිකර පූජාව, අෂ්ට පරිස්කාර පූජාව මට උපකාරයක් වේවා, මට සුවසේම නිවන් දකින්න මේ පින උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඔබ අටපිරිකර පූජා කරන්න. අන්න එතකොටයි ඔබ පූජා කරන පූජාවක් තුළ ජීවිතේ විශාල පිනක් බලවත් කරගන්න ලැබෙන. ඒ නිසා කටින පින්කමකදි වේවා, අටපිරිකරක් පූජා කරන අවස්ථාවකදි වේවා, ඔබේ චේතනාව කියන එක පින්කමකදී ඉතාම වැදගත් කාරණයක් බවට පත්වෙන. චේතනාව තුළයි පින රැස්වෙන. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. මහණෙනි, චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා අපි කර්ම රැස් කරනවා සිත, කය, වචනය කියන තුන්දොරින්. එනිසා පින්කමක් කරනකොට ඔබේ සිත, ඔබේ කය, වචනය කියන තුන්දොරම ඒ පින්කමත් එක්කම එකතු කරගන්න ඔබ දක්ෂ වේ. මුළු හදවතින්ම හැම වෙලාවෙම කර්මඵල විශ්වාසයෙන් හිත පහදවාගෙන සද්ධාවෙන්, ගෞරවයෙන්, වචනින් පවා බුදු ගුණ සිහි කර කර, දහම් ගුණ හිත සංඝ ගුණ සිහි කර කර පියවරෙන් පියවර පූජා කරන්න, අතින් පිළිගන්නකොට, හිස මත තියාගන්නකොට, සංඝයාට පූජා කරනකොට, දන ගහලා වඳිනකොට, ඒ හැම වෙලාවෙම තමන්ගේ සිත, කය, වචනේ තුන්දොර තුලම පින කුසලයේ බලවත් කරගෙන බොහොම සද්ධාවෙන් මේ පින්කම කරන්න. අන්න එතකොටයි අපි පූජා කරන දානයක් තුළ වේවා, පින්කමක් තුළ අපිට අග්‍ර ආනිසංස ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට පින්වතුනි, කුටි ආවාස සෙනසුන් කරලා පූජා කිරීම. බුද්ධ ශාසනයක් තුළ ඔබට පුළුවන් නම් සංඝයා වෙනුවෙන් කුටියක් හදලා පූජා කරන්න. ආවාසයක් සංඝයා වෙනුවෙන් ආවාසකයක් සකස් කරලා පූජා කරන්න. ඔබට ජීවිතේ විශාල පිනක් රැස් කරගන්න ලැබෙන අටමහා කුසල් අතර විශාලම කුසලයක් බවට පත්වෙනවා. භික්ෂුවකට නිවන කරා යන ධර්ම මාර්ගයේ වඩන කෙනෙකුට කුටියක් හදලා පූජා කරනවා කියලා කියන්නේ උන්වහන්සේට මැසි මදුරු පීඩා, උන්වහන්සේට සතුන් සර්පයන්ගෙන් වන කරදර බාධාවලින් තොරව ධර්ම මාර්ගයේ නිවන කරා යන්න ඒක විශාල අනුග්‍රහයක් වෙනවා. පින්වතුනි, අපේ බෝසතාණන් වහන්සේ ඒකාත්මික කාශ්‍යප බුද්ධ ශාසනයේ අවසාන කාලේ උන්වහන්සේ දෙව්ලොවින් මනුලොවට ඇවිල්ලා ධනවත් සිටුවරයෙක් හැටියට ඉපදිලා හිටියා. ඒ වෙනකොට ශාසනය පිරිහිලා සංඝයා දකින්නත් කලාතුරකින් අවස්ථාවක් ලැබෙන. භික්ෂුන් වහන්සේලා නැති ගානයි. ඔය අතරේ මේ සිටුවරයන් වහන්සේ තමන්ගේ සේවකයෝ ටිකක් එක්ක කල්පනා කරා තමන්ගේ සිටු මාලිගාවේ වහලේ පැත්තක් දිරාගෙන එනවා. කැලේට ගිහිල්ලා හොඳ ගස් ටිකක් කපාගෙන ඇවිල්ලා වහලේ හදාගන්න ඕන කියලා පිරිසක් එක කැලේට යනවා. මෙහෙම යනකොට දැක්කා මහා කැලේ ඇතුලේ ඉඳන් ශ්‍රමණයන් වහන්සේ නමක් ගම පැත්තට කැලෙන් එළියට වඩිනවා. ඒ කාලේ ස්වාමීන් වහන්සේලා දකින්නත් දුර්ලභ කාලයක්. භික්ෂුන් වහන්සේලා නැති කාලේ. ඒ වෙලාවේ මේ සිටුවර සේවකයන්ට කිව්වා ඉක්මනට හැංගෙන්න කියලා.
හැංගිලා බලාගෙන හිටිය. උන්වහන්සේ කොයි පැත්තටද යන්නේ? සිවුරක් පොරෝගෙන බිම බලාගෙන පාත්‍රයක් අරගෙන බොහොම සාන්ත ගමනින් ස්වාමීන් වහන්සේ නමක් ගම පැත්තට වැඩියා. උන්වහන්සේ යනකම් බලාගෙන ඉඳලා අර සේවකයෝ ටිකත් එක්ක උන්වහන්සේ ආපු අඩිපාර දිගේ ගියා. කොහෙද උන්වහන්සේ ඉන්නේ කියලා බලන්න කැලේ ඇතුළට. යනකොට උන්වහන්සේගේ පා සටහන් අවසන් වෙන්නේ ගහක් යට. කල්පනා කරා අනේ උන්වහන්සේ තරුණ වයසේ කෙනෙක්. මේ කැලේට වෙලා මේ ගහ යටනේ උන්වහන්සේ ඉඳලා තියෙන්නේ. අපි වගේ ගමකට ගිහිල්ලා ගයක් හදාගෙන ඉන්න බැරි කමක් නැහැ. ලී දඩු ටිකක් එකතු කරලා හරි පුංචි වහලයක් අහලා පැලක් හදාගන්න බැරි කමක් නැහැ. උන්වහන්සේ මේ කැලේ ඉන්නේ නැති කොච්චරනම් වැස්සෙන් පින්නෙන් සතුන්ගෙන් අනතුරු විපත් වලට පත් වෙලා ඇද්ද. මේ වගේ දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ උතුම් අරමුණක් උදෙසා වෙන්නේ නැති. අපි උන්වහන්සේට කුටියක් හදමු කියලා අපේ බෝසතාණන් වහන්සේ අර සේවකයෝ ටිකත් එක්ක එකතු වෙලා උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළ ආපහු එන ටිකට පුංචි කුටියක් හැදුවා. ලී දඩු 4ක් හිටවලා අතු ගෙනල්ලා වටේට බැඳලා උන්වහන්සේට වාඩි වෙන නිදාගන්න මැස්සක් වගේ හදලා කොලාතු සෙවිලි කරලා පුංචි කුටියක් හැදුවා. මේක හදලා අවසන් වේගෙන එනකොට ඈතින් උන්වහන්සේ කැලේ දිහාවට වඩිනවා. දැන් මේ කරපු දේ හරිද වැරදිද මොකුත් දන්නේ නැහැ. උන්වහන්සේ මේක පිළිගනීද කියලා සැකයි. ඊට පස්සේ සේවකයන්ට කිව්වා අපි හැංගිලා බලාගෙන ඉමු. උන්වහන්සේ මෙතනට වැඩම කරලා උන්වහන්සේ මේක පිළිගනීද කියලා. හැංගුණා. අනේ මේ ස්වාමීන් වහන්සේ වැඩම කරනකොට ආපහු එනකොට මේ ගහ යට පුංචි කුටියක්. කුටිය ඇතුළට උන්වහන්සේ වැඩියා. වාඩි වෙන්න මැස්සක් තියෙනවා. මහන්සියටත් එක්ක අර මැස්සි වාඩි වෙලා පිණ්ඩපාතේ දාන ටික වැළඳුවා. හැංගිලා බලාගෙන හිටපු මේ පිරිසට පුදුමාකාර සතුටක් ඇති වුණා. මේ සිටුවරයන් වහන්සේ පිරිසත් එක්කම එළියට ඇවිල්ලා උන්වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරා. මේ ස්වාමීන් වහන්සේව පින්වත ඔබද මේ කුටිය හැදුවේ? ඔව් අපි කිව්වා. ඒ වෙලාවේ උන්වහන්සේ බොහොම ශ්‍රද්ධාවෙන් මේ පිරිසට පින් අනුමෝදන් කරා. මම බොහෝ කාලයක් මේ ගහ යට හිටියා. වැස්සෙන් තෙමුණා. මැසි මදුරුවන්ගෙන් පීඩාවට පත් වුණා. සතුන් සර්පයන් පවා මගේ ශරීරය උඩින් ගිය වාර අනන්තයි කියෝ. මැසි මදුරු පීඩා සතුන්ගෙන් වන කරදර බාධා මැද්දේ මම මේ කැලේ මේ ගහ යට බොහෝ කාලයක් වැඩ හිටියේ. මේ පුංචි කුටිය හදලා පූජා කරපු ඔබ සියලු දෙනාට සිතූ පැතූ සම්පත් පහළ වේවා කියලා උන්වහන්සේ පින් දුන්නා. මේ සිටුවරයන් වහන්සේ කියා හිටියේ අනේ ස්වාමීනි මේක මේ පුංචි කුටියක්. අපි ඔබ වහන්සේට මෙතන හොඳට ආවරණය කරලා පුංචි කුටියක් හදලා දෙන්න. ඔබ වහන්සේට සක්මන් කරන්න සක්මන් මළුවක් හදලා දෙන්න. ඔබ වහන්සේට අවශ්‍ය ඉතිරි පහසුකම් පැන් ගන්න අවශ්‍ය පුංචි ළිඳක් උන්වහන්සේට අවශ්‍ය පහසුකම් අපි හදලා දෙන්නම් කියලා පොරොන්දු වෙලා ගියා. ඒ විදිහටම ඒ කැලේ උන්වහන්සේට කුටියක් හදලා පූජා කරා. සක්මන් මළුවක් පූජා කරා. උන්වහන්සේට පැන් ගන්න ඒ අවශ්‍ය පහසුකම් හදලා පූජා කරා. උන්වහන්සේට එක කුටියක් හදලා පූජා කරපු ඒ පිනේ දෙව්ලොව ඉපදිලා ආයි මනුලොව ඉපදිලා මහා සුදස්සන නමින් සක්විති රජකම් කරා. අපේ බෝසතාණන් වහන්සේ මහා සුදස්සන හැටියට සක්විති රජකම් කරනකොට එකම ස්වාමීන් වහන්සේ නමකට කුටියක් හදපු පිනෙන් 84,000ක් මාලිගාවන් නගරෙන් නගරේ මහා සුදස්සන සක්විති රජ්ජුරුව වෙනුවෙන් පහළ වුණා කිය. ඒ ස්වාමීන් වහන්සේට නිදාගන්න ඒ ඇඳක් ඊළඟට උන්වහන්සේට අවශ්‍ය පහසුකම් සකස් කරලා පූජා කරපු පිනේ සත්රුවනින් ඒ අවශ්‍ය දේවල් පහළ වුණා කියලා සඳහන් වෙන මහා සුදස්සන දේශනාව දීඝනිකායේ තියෙන මහා සුදස්සන කියන සූත්‍රයෙන්. එතකොට අපිට පේනවා කුටියක් හදලා පූජා කරන එක සංඝයා වෙනුවෙන් ආවාසයක් කුටියක් හදලා පූජා කරන එක මොන තරම් පිනක්ද? ධර්ම මාර්ගය යන ශ්‍රාවකයෙකුට නිවන් මඟ යන කෙනෙකුට ඒ අවශ්‍ය පහසුකම් සලසන එක සසරේ නිවන් දකින්නකම් විපාක දෙන්න.
මහා පිනක් බවට පත්වෙන. එනිසා අට මහා කුසල් අතර ජීවිතයේ විශාල පිනක් රැස්වෙන සමහර වෙලාවට ඔබට තනියෙන් අද මේ තින ආර්ථික ප්‍රශ්න සමග කුටියක් හදල පූජා කරනවා කෙනෙ කද ලේසි දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි පිංගතුනි ඔබට පුළුවන් පිරිසක් එකතු වෙලා සංඝයා වෙනුවෙන් කුටියක් හදනවන ඔබට පුළුවන් ගිහිල්ලා අවශ්‍ය සමහලාට සිමින්ති ටික ගඩොල් ටික වැලි ටික අඩුගානෙ වහලට සීට් එකක් උළු කැටයක් අඩුම ගාන මිල මුදලින් උදව් කරන්න බැයිනම් ශ්‍රමයෙන් හරි ගිහිල්ල ඔබට සංඝයා වෙනුවෙන් කුටියක් සෙනසුනක් හදන කාරයකට එකතු වෙලා ඔබටත් ඒ පිනේ කොටස් කාරයෙක් වෙන්න පුළුව. ඒ නිසා ජීවිතය තුළ පුළුවන් විදිහට මේ අටමහා කුසල් අතර පුළුවන් පින්කං ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ එකතු කරගන්න ඔබ දක්ෂ කෙනෙක් බවට පත්වේ. ඊළඟ කාරණය තමයි බුද්ධ ප්‍රමුඛ සංඝයා අරමුණු කරගෙන සාංගීක වසයෙන් දම් පින්කං කිරී. ඔබ ඕන තරන් දන්දීල ඇති. පිංගතුනේ බුද්ධ ශූර්ණය කාලවල අපි කොච්චර සසරි දන්දීල ඇත. නමුත් බුද්ධ ශාසනයක් තුළ එක දං හැන්දක් පූජා කරනවා කියන්න. බුද්ධ ශූර්ණය කාලවල දුගී මගේ යාචකයන්ට අඩබෙර ගගහ මොන්න තරම් 100,000 ගණනකට දම් පින්කං කරත් ඒවත් පින්කන් තමයි. ඒ සියල්ලට වඩා බුද්ධ ශාසනයක එක දං හැන්දක් රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරන්න මහන්සි වෙන ඒ මාර්ග වඩන නිවන්මග ගමන් කරන ශ්‍රාවකයන් අරමුණු කරගෙන දන්දීම ඊට වඩා ආග්‍රානිසංස ඇති විශාල පිනක් බවට පත්වේ. දක්ඛිනා විභංග කියන සූට්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ සාංගික දානයන්ගේ ආනිසංස ගැන පෙන්නු. පිංගතුනි අදත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2500 ගානක් ගත වුණා. අදත් අපිට පුළුවන් බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් සාංගික දාන දෙන්න පුළුවන්. ඔබේ දානයට වැඩම කරන්නේ ස්වාමීන් වහන්සේලා 5 නමද 19ද 29ද ගමේ පන්සලෙන් වෙන්න පුළුවන් ආරණ්‍යෙන් වෙන්න පුළුවන් අඩුගානේ ඔබ පන්සලට ගිහිල්ලා සංඝයාට දන් දෙනවා වෙන්න පුළුවන් ආරාමික සංඝයාට දන් දුන්න වෙන්න පුළුවන්. අදත් අපි දානයක් පූජා කරනකොට ඒ දානය අග්‍රම කොටස අපි පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාව හැටියට පූජා කරන. චෛත්‍යයක් වෙනුවෙන් බෝධීන් වහන්සේ නමක් වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වෙනුවෙන් මේ ත්‍රිවිධ චෛත්‍ය අරමුණු කරන්නේ බුදුරජාණන් වහන්සේ බුදු හාමුදුරුව වෙනුවෙන් තමයි දානය අග්‍රම කොටස පූජා කරන්න. ඊළඟට අපි සංඝයාට දන් දෙනකොට අතීත වැඩ සිටිය වර්තමානය වැඩයින්න අනාගතය පහළ වෙන මේ මහා සංඝයාම අරමුණු කරන. එතනදී 19ද 29ද 5 ප්‍රමාණය අපේ ඇස් දෙකට ඒ භූමියේ කී නමක් වැඩ හිටිය. අපි සාංගික වශයෙන් දානය දෙනකොට මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න බැරි. ගුණෙන් සීමා කරන්න බැරි. ගණනින් ප්‍රමාණ කරන්න බැරි මහා සංඝ පිරිසක් අරමුණු කරගෙනයි ඒ දානය පූජාවෙන්. එනිසයි සාංගික කිය. මුළු සංඝයා සමස්ත ශාසනයම සංඝයාම අරමුණු කරගෙනයි දානය දෙන්න. බුදු හාමුදුරුවන්ටත් අග්‍ර කොටස පූජා කරලා සංඝයාට සාංගික වශයෙන් දන් දෙනකොට ඒ දානෙ බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරපු දානයක් හා සමාන ආනිසංස ඇති පින්කමක් බවට පත්වෙන. ඒ නිසා බුද්ධ ශාසනයක් තුළ බුද්ධ ප්‍රමුඛ සංඝයා අරමුණු කරගෙන දන් දෙනවා කියලා කියන්නේ විශාල කුසලයක් විශාල පිනක්. අටමහා කුසල් අතර මහා පින්කමක් ඔබේ ජීවිතය ඔබ කරගත්ත ශ්‍රාවකයෙක් බවට පත්වෙන. ඊළඟට පින්වතුනි දහම් පොත්පත් ලියල බෙදා හැරී අටමහා කුසල් අතර මහා පින්කමක් හැටියට ධර්මය සඳහන් වේ. ඒකට හේතුව මේ ධර්ම දානය කියලා කියන්නේ පින්වතුනි විශාල පිනක්. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා කෙනෙක් මේක උපමාවක් අහස උසට අපි කතාවට කියන්නේ අහස උසට කියලා. එතකොට අහසේ සීමාවක් නෑ. එතකොට මේක මනින්න යන්න එපා.
උපමාවල් වල පැටලෙන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ උපමාවලින් පෙන්වන්නේ කෙනෙකුට තේරුම් ගන්න, වටහා ගන්න මේකේ ආනිසංස කොච්චරද කියලා තේරුම් ගැනීම පිණිසයි. එතකොට කෙනෙක් අහස උසට අටපිරිකර කන්දක් ගොඩ ගහලා අටපිරිකර පූජා කරනවා. එතකොට සාමාන්‍ය ගම්වල දුගී මගීන්ට අටපිරිකර පූජා කරන්නේ නැහැ. අටපිරිකරක් පූජා කරන්නේ සංඝයා වෙනුවෙන්. එතකොට මහා සංඝ පිරිසක් වෙනුවෙන් විශාල අටපිරිකර පූජාවක් පූජා කරන එකක් පිනක්. දැන් අපි කතා කරන්නේ අටපිරිකර පූජාව කියන්නේ ශාසනයක් තුළ විශාල පිනක්. ඊටත් වඩා විශාල පිනක් කියනවා සතර පද ගාථාවක ධර්ම දේශනාවක් කිරීම, ධර්ම දානයක් සිදු කිරීම. ඇයි බුදුරජාණන් වහන්සේ එතනදී මේ විදිහට දේශනා කරන්නේ? පින්වතුනි, එක අටපිරිකරක් හරි පූජා කරන්න කෙනෙක් හිතනවනම් හිතන්නේ බණක් ඇහුවොත් විතරයි. බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරොත්, ඒ අටපිරිකර පූජාවක ආනිසංස ගැන බණක් ඇහුවොත්, එතකොට ධර්මය අහන කෙනා තමයි කර්මඵල, පින්පව් ගැන, කුසල් ගැන, ආනිසංස ගැන බණ අහන්න නැත්නම් එයා දන්නේ. එයා අටපිරිකරක් නෙමෙයි දානයක් දෙන්නෙත් නෑ, පින්කම් කරන අයටත් බණිනවා. ඇයි එයාට ඒකේ වටිනාකමක් තේරෙන්නේ නැහැ? එයා දන්නේ නෑ පින්කම් වල වටිනාකම. එතකොට බණ පදයක් අහන කෙනා තමයි දානයක් දෙන්න, පිරිකරක් පූජා කර, අඳුම ගාන එක පිරිකරක් හරි පූජා කරන්න හිතක් පහල කරගන්න. ඒ නිසා බණ පදයක් අහන එක, බණ පදයක් අහන්න සලස්වන එක ධර්ම දානය. දහම් පොත්පත් ලියලා බෙදා හැරීම කියන්නේ ධර්ම දානමය පින්කම. දැන් අද තාක්ෂණයත් එක්ක අද ගොඩාක් බණ අහන්න ඔබට පොත්පත්ම ලියලා බෙදා හරින්න අවශ්‍ය නැහැ. අද ඔබට අන්තර්ජාලය තුලින් ධර්ම දේශනා සමහර වෙලාවට බොහෝ පිරිසකට අහන්න සලස්සන්න පුළුවන් ඉක්මනින්ම. ඔබ සමාජ මාධ්‍ය තුල ඉන්න කෙනෙක් නම් ඔබට ධර්ම කරුණක්, සමහරලාට ධර්ම දේශනාවක්, දහම් පොතක්, හොඳ ස්වාමීන් වහන්සේ නමකගේ දේශනාවක් අහන්න. ඇහුවට පස්සේ ඔබට බොහෝ පිරිසකට ඒ බණ අහන්න බෙදා හරින්න පුළුවන්කම තියෙනවා. ඒ තුල විශාල පිනක් රැස් වෙනවා. ඔබ දන්නවා මීට කලින් බණ පොත්පත් මගින් බෙදා හැරියා, ඊළඟට බණ CD ගහලා බෙදා හැරියා. අද අන්තර්ජාලය තුල ධර්මයේ ප්‍රචාරය කරන්න පුළුවන් හොඳ මාධ්‍යයක් බවට ඊළඟට මිනිස්සු ධර්ම දේශනා පටිගත කළ මාධ්‍ය ඔස්සේ ධර්ම දානමය පින්කම් කරන. ගමකට ස්වාමීන් වහන්සේ නමක් වඩම්මල ගමේ මිනිස්සුන්ට බණහන්න සලස්සන. අද මාධ්‍ය ඔස්සේ දහස් ගානකට, ලක්ෂ ගානකට ලෝකෙ පුරා මේ ධර්මය සුළු මොහොතක් හැටියට ප්‍රචාරය කරන්න, බෙදා හරින්න පුළුවන් අවස්ථාවද ලැබිලා තියෙනවා. ඒ නිසා පින්වතුනි, ධර්ම දානය කියන්නේ දානයන් අතර අග්‍රම දානය. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා බහලා ඇති. ඒ නිසා ධර්ම දානය ඔබේ ජීවිතය තුළ අග්‍ර පිනක් ඔබ රැස් කරගන්න ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. අට මහා කුසල් අතර විශාල පිනක් හැටියට ධර්ම දානය බුද්ධ ශාසනය තුළ සඳහන් වෙනවා. ඊළඟට බුද්ධ ශාසනයක් තුළ කෙත්වතු ඉඩකඩම් ශාසනය වෙනුවෙන් පූජා කිරීම. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකටද මේ? පින්වතුනි, බුද්ධ ශාසනයක් තුළ සංඝයාට ආරාමයක් හදන්න, බුදුකයක් හදන්න, චෛත්‍යයක් හදන්න උන්වහන්සේලා වෙන මොනවත් කරනව නෙමෙයි. එතකොට ශාසනය වෙනුවෙන් විහෙර විහාර ගොඩනගන්න සැදැහැවතුන් තමයි පූජා කරන්නේ. දැන් ඔබ දන්නවා මේ බුද්ධ ශාසනයේ පළවෙනි ආරාම පූජාව බිම්බිසාර රජුගේ තමන්ගේ රාජකීය උයන තමයි වේළුවන උයන. බුද්ධ ශාසනය වෙනුවෙන් කුටි සෙනසුන් හදලා ආරාමයක් හැටියට හදලා පූජා කරේ තමන්ගේ උයන. ඊළඟට අනාථ පිණ්ඩික සිටුතුමා රන් කහවණු අතුරලා ජේත කුමාරයාට අයිති ඉඩම තමයි මිලදීගෙන කුටි සෙනසුන් හදලා ශාසනයට ආරාමයක් කරලා පූජා කරේ. 54 කෝටියක් රන් කහවණු වැය කරා කියන. විසාඛාව 27 කෝටියක්
රන් කහවණු වැය කරලා පූර්වාරාමය හදලා බුද්ධ ශාසනයට පූජා කරා. එතකොට බුද්ධ ශාසනය තුළ ආරාම කුටි සෙනසුන් සමහර අය තමන්ගේ උයන් පූජා කරා. දැන් අම්බපාලිය තමන්ගේ අබ වනේ බුද්ධ ශාසනයට පූජා කරා. මහා පරිනිබ්බාන සූත්‍රය සඳහන් වෙන අම්බපාලි අඹ උය. ඊළඟට ජීවකගේ අඹ වනේ බුද්ධ ශාසනයට පූජා කරා. කුටි සෙනසුන් හදලා සංඝයා පරිහරණය කරා. එතකොට මේ ශාසනය තුළ කෙනෙක් ආරාමයක් කරලා පූජා කරනවා කියලා කියන්නේ ඒ ආරාමය තුළ නිතර බණ ඇහෙනවා, නිතර බුදුගුණ ඇහෙනවා. ඒ අවට පරිසරයේ පළාත්වල බොහෝ පිරිසක් ඇවිල්ලා බණ අහනවා, දම් පින්කම් කරනවා. සංඝයා නිතර භික්ෂුන් වහන්සේලා වඩිනවා, පින්කම් කෙරෙනවා. පින් කුසල් වැඩෙන පුණ්‍ය භූමියක් බවට ඒ භූමිය පත් වෙනවා. මොන තරම් පිනක් කුසලයක් ඒ භූමියක් තුළ රැස් වෙනවා. දැන් බලන්න අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේව සැවැත් නුවරට වඩම්මලා ජේතවනයේ හදලා පූජා කිරීමේ ප්‍රතිඵලය සැවැත් නුවර කෝටි ගාණක් පිරිස මාර්ගඵල ලැබුවා. සංසාර දුකින් නිදහස් වුණා. බොහෝ පිරිසකට බණහන් අවස්ථාව සැලසුණා. බුදුරජාණන් වහන්සේ වස් කාල 19ක් ජේතවන පිම්බිමේ වැඩ හිටිය. ඒ භූමිය තුළ බුද්ධ දේශනා බොහෝ ප්‍රමාණයක් දේශනා කර. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව බොහෝ පිරිසක් මාර්ගඵල ලැබුවා. සතර අපායෙන් මිදුණා. සංසාර දුකෙන් නිදහස් වුණා. එතකොට එක පුද්ගලයෙක් ඉඩමක් ආරාමයක් කරලා බුද්ධ ශාසනයකට පූජා කිරීමේ ප්‍රතිඵලය බොහෝ පිරිසකට ලක්ෂ ගණන් මිනිස්සුන්ට සංසාර දුකින් මිදෙන මාර්ගයක් බවට පත්වෙන. එනිසා පිංගතුනි ඔබ බලන්න බොහෝ වෙලාවට පුණ්‍ය භූමිවල පන්සල් ඉඩකඩම් ශාසනයට පූජා කිරීමේ ප්‍රතිඵල ඒ පුණ්‍ය භූමිවල මොන තරම් වෙහෙර විහාර හැදෙනවා, චෛත්‍ය හැදෙනවා. ලක්ෂ ගණන් මිනිස්සු ඒ ස්වාමීන් වහන්සේලා ටික කාලයක් වැඩ ඉඳලා වෙහෙර විහාර හදලා උන්වහන්සේලා අපවත් වෙනවා. උන්වහන්සේලා අරගෙන යනවා නෙමෙයි. ඒවා සියල්ල ශාසනය වෙනුවෙන්, මිනිස්සු වෙනුවෙන්, පොදු පහසුකම් මිනිස්සුන්ට පින් කරගන්න ඒ භූමි සකස් කරලා වෙහෙර විහාර හදලා බෝධීන් වහන්සේලා රෝපණය කරලා බුද්ධ ප්‍රතිමා වහන්සේලා නෙලලා බුදුගෙවල් හදලා දහම් පාසල් කරලා ගමේ ළමයින්ට දරුවන්ට ධර්මය කියලා දීලා පින් කුසල් වඩන පුණ්‍ය භූමියක් බවට ඒ භූමිය පත් කරනවා. ඉඩමක් භූමියක් ලැබුණට පස්සේ ශාසනයක් තුළ. එනිසා ශාසනයක් වෙනුවෙන් ඉඩ කඩම් පූජා කරනවා කියලා කියන්නේ විශාල පිනක්. අටමහා කුසල් වලට අයිති පිනක් බවට පත්වෙනවා. ඊළඟට පින්වතුනි බුද්ධ ප්‍රතිමා වහන්සේලා කරවීම අටමහා කුසල් අතර විශාල පිනක්. වර්තමානයේ තුළ දැන් අපි ගත්තු බුදුරජාණන් වහන්සේගේ ස්වරූප එක එක රටවල් වල බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඔබ දැකලා ඇති. සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් ඇයි මේ රටෙන් රටට බුද්ධ ප්‍රතිමා වහන්සේලා වෙනස් කියලා. ඒ ප්‍රතිමා නිර්මාණය කරන නිර්මාණ ශිල්පීන්ගේ දක්ෂතා අනුව ඉව වෙනස්කම් තියෙනවා. නමුත් ඒ බොහෝ බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරද්දී ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණවල පිටතට මතු කරන්න පුළුවන් ලක්ෂණ මතු කරලා තමයි ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරන්නේ. ඒ නිසායි අපිට මොන රටේ වුණත් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් දකිනකොට සමහර වෙලාවට ස්වරූපයෙන් යම් වෙනස්කම් තිබුණත් මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාවක් නේ කියලා අපිට කෙනෙකුට ඒ ප්‍රතිමා වහන්සේ දකිනකොට සිහි වෙනවා, මතක් වෙනවා. දැන් බලන්න ප්‍රතිමාවක් කෙරෙව්වට පස්සේ අපි බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරද්දී බුදුරජාණන් වහන්සේගේ ඉරියව්, උන්වහන්සේ භාවනා කරපු ඉරියව් වෙන්න පුළුවන්, දහම් දෙසපු ධම්මචක්ක මුද්‍රාව වෙන්න පුළුවන්, විතක්ක මුද්‍රාව. එතකොට මේ මුද්‍රාවල් බුදුරජාණන් වහන්සේගේ ඒ සමහර රටින් රටට මේ මුද්‍රාවල් වල වෙනස්කම් තියෙන්න පුළුවන්. එතකොට ඒ සම්ප්‍රදායන් ඒ රටවල් වල කාලයත් එක්ක යම් වෙනස්කම් බුද්ධ ප්‍රතිමාවල ඇති වෙලා තියෙන්න පුළුවන්. නමුත් අපිට බුද්ධ ප්‍රතිමාවක් දකිනකොට
අපිට බුදුරජාණන් වහන්සේව සිහි වෙනවා. උන්වහන්සේගේ බුදුගුණ සිහිපත් වෙනවා. දැන් ඔබ හිතන්න ඔබ බුදු පිළිමයකට දානය පූජා කරද්දි, ගිලම්පස පූජා කරද්දි අපි ඒ පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියන චේතනා. මෙතන වැදගත් වෙන්නේ චේතනා. එහෙම නැතුව ධාතුන් වහන්සේලා පිරිච්ච චෛත්‍යයකට පූජා කරා සමහර වෙලාවට ශ්‍රද්ධාව නැති කෙනා මේ පස් ගොඩවල් වලට, මැටි ගොඩවල් වලට මොකටද බෝධීන් වහන්සේට කොච්චර ගරහනා ඉන්නවා. මේ ගස් ගල් වලට වඳින්න ඕන. ඕකද බුදුහාඳුරු කිව්වේ. ඒතකොට ওই වගේ දේවල් ඔබ අහලා ඇති. ඒ අයගේ නුවණේ මට්ටමට තර්ක විතර්ක ගේන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ දැන් අපි ගත්තාම හොඳට භාවනා කරගෙන නුවණ වඩාගෙන විදර්ශනා වඩාගෙන ගැඹුරින් ධර්මාවබෝධය කරා යන කෙනා. එයා ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේව දකින්න උත්සාහ ගන්නවා. හැබැයි සාමාන්‍ය දරුවෝ, පුංචි දරුවෝ, ඒ තරම් නුවණ මෝරලා නැති කෙනෙක්, ඒ කෙනාට ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න උත්සාහයක් නුවණක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එයාගේ මට්ටමේ අඩුම ගානේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට මල් ටිකක් පූජා කරලා විශාල පිනක් රැස් කරගන්න. පැන් පාත්‍රයක් පූජා කරලා, අඩුම ගානේ දානි ටික පූජා කරලා, වැඳලා, ඒ වෙලාවේ හිත පහදවාගෙන වන්දනා කරලා කොච්චර පිනක් රැස් වෙනවද? බුදුගුණ ටික සිහි කරලා ඒ අයගේ හිතේ මම මේ බුදුරජාණන් වහන්සේට වඳිනවා කියන චේතනාවෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා බුද්ධ පූජා කළා, මල් පූජා කළා, සුවඳ දුම් පූජා කළා, දන ගහලා, නලල තියලා වන්දනා කරන්නේ බුදුහාමුදුරන්ගේ බුදුගුණ අරමුණු කරගෙන. එතනදී අරමුණු කරන්නේ බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච ඒ බුදු ගුණයන්. අන්න ඒ නිසා පින්වතුනි, එක්කෙනාට තර්ක ගේන්න පුළුවන් බුදු පිළිමේ බුදුන් දකින්න පුළුවන්. එහෙම කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ තුලින් කෙනෙකුට බුදු ගුණ සිහි කරලා, ධර්මයේ සිහි කරලා කෙනෙකුට ධර්මයේ වටහා ගන්න ශ්‍රාවකයෙකුට ධර්මයේ කරා යන්න පුළුවන්කම තියෙනවා. පින්වතුනි, පින නැති කෙනාට ඇස් දෙකෙන් බුදුන් දැක්කත් පින් කරගන්න බැරි වෙච්ච ශ්‍රාවකයෝ කොච්චර හිටියද? දැන් බලන්න, බුදුරජාණන් වහන්සේ ඇස් දෙකෙන් දැකලා අපාය ගියායි නැද්ද? චිංචි මානවිකාව බුදුහාඳුර ඇස් දෙකෙන් දැක්කා. සුප්‍රබුද්ධ රජුරු ඇස් දෙකෙන් දැක්කේ නැද්ද? පොළොව පලාගෙන අපායට ගියා. බුදුහාඳුරන්ට මග අහුරලා නින්දා කළා. එක බුදු ගුණයක් වටහා ගන්න පුළුවන් වුණා. දේවදත්ත බුදුහාඳුරන් ඇස් දෙකෙන් දැක්කේ නැද්ද? දැක්කා. හැබැයි එක බුදු ගුණයක් වටහා ගන්න බැරි වුණා. සංඝ වේද කරා, බුදුහාඳුරු මරන්න පවා සැලසුම් කරා, දුනු ශිල්පීන් එදෙව්වා, නාලාගිරිය යතා කුලප්පු කරලා එව්වා. අවසානයේ බුදුහාඳුරන්ට ඉලක්ක කළ ගල් පෙරළුවා. එතකොට මේ තරම් ඒ කාලේ නින්දා පහස කරපු අන්න තීර්ථකයෝ, මාගන්ධියා, එතකොට මේ වගේ ශ්‍රාවකයෝ බුදුහාඳුරන්ටත් බුදුහාඳුරන්ගේ ස්වරූපේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත ඒ සම්බුදු සිරුර ඇස් දෙකෙන් දැකලා බුදුගුණ වටහා ගන්න බැරි වෙච්ච මිනිස්සු ඉදත් හිටියානම්, ඒ නිසා අද බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට, චෛත්‍යයකට, බෝධියකට බණින ගරහන එක ගැන, ඒක තමයි සාමාන්‍ය පින නැති පෞකාර සිතුවිලි බලවත් වෙන මිනිස්සුන්ගේ ස්වභාවය. ඒ අය එදත් හිටියා, අදත් ඉන්නවා, අනාගතෙත් ලෝකේ ඉන්නවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. හැබැයි පින් ඇති කෙනා බුදු පිළිමයක් දැකලා හරි, චෛත්‍යයක් දැකලා හරි, බෝධීන් වහන්සේ නමකට වන්දනා කරලා හරි, ශාරීරික, පාරිභෝගික, උද්දේශික ත්‍රිවිධ චෛත්‍ය තුලින් අඩු ගානේ සිරිපා සටහනක් සිහි කරලා වන්දනා කරලා හරි බුදු ගුණ සිහි කරගෙන අප්‍රමාණ පින් පුරා ගන්න. ඒ නිසා පින්වතුනි, ඔබේ ජීවිතය තුළ ඔබට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරන්න අවස්ථාවක් ලැබුණොත්, ඔබ ඔබේ ජීවිතය තුළේ මහා පින්කම එකතු කරගන්න ජීවිතයට. ඔබට විශාල බුදු පිළිමයක් නිර්මාණය කරන්න මිල මුදල් ශක්තියක් නැතිවි. නමුත් ඔබ බුදුන් වදින කෙනෙක් වෙනුවෙන් ඔබට පුළුවන් නම් පුංචි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් හරි පූජා කරන්න. බුද්ධ ප්‍රතිමා වහන්සේලා
පූජා කරන්න සකස් කරන කටයුත්තකට උදව්පකාර කර අඩුගාන ශ්‍රමයෙන් හරි පන්සලේ හරි කොහේ හරි බුදු පිළිමයක් නෙලද්දී ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරද්දී ඒකට දායක වෙන්න ඔබට ජීවිතය විශාල පිනක් රැස් කරගන්න පුළුව. ඊළඟ පින්කම වැසිගිලි කැසිගිලි කරවලා පූජා කරවීම. බෙහෙර විහාරස්ථානවල සංඝයා වෙනුවෙන් උන්වහන්සේලාගේ පහසුකම් වෙනුවෙන් ඒ සිල් සමාදන් වෙන්නේ එන බුදුන් වඳින්නේ එන පින්කම් කරන්නේ එන සැදැහැවතුන් වෙනුවෙන් වැසිගිලි කැසිගිලි කරවල පූජා කිරීම ජීවිතය විශාල පින් රැස් කරගන්න පුළුවන් පින්කම්. එදකොට මේ පින්කම් ගත්තහම අටමහා කුසල් හැටියට අපි කතා කරන මේ වස්සාන කාලයේ චීවර මාසය තුළ අපිට නිතර අහන්න ලැබෙන මේ පින්කම් අතර කටින මහා පින්කම කියන්නේ අටමහා කුසල් අතර මේ අපි කතා කරපු පින්කම් අතර විශාලම පිනක් රැස්වෙන බිඳිය නොහැකි ඉතා තදගතියෙන් යුක්ත ඉතාම ශක්තිමත් විශාලම පිනක් රැස් කරගන්න පුළුවන් පින්කම. ඒ නිසා ඔබ සමහර වෙලාවට ඔබේ පන්සලේ කටින පින්කමේ දායකත්වය භාරගත්තේ එක පවුලක් එක පිරිසක් වෙන්න පුළුවන්. ඒ අයින කරන්නේ අපි ඕකට සම්බන්ධ වෙන්න ඕ නෑ කියල ඔබ හිතනවනම් අන්න ඔබට පින් කරගන්න ලැබෙන අවස්ථාව ඔබ අතහැරගන්න කෙනෙක් බවට පත්වෙන. ඒ නිසා කවුරු දායකත්වය දැරුවත් ඔබට පුළුවන් ගිහින් සාධු කාරයක් දීලා හරි. ඒ අට පිරිකරට ඒ කටින චීවරයට ඒ පින්කමට දානයක් දෙනවනන් ඒ දානයට අතගහල හරි සාධු කාරයක් දීලා සම්බන්ධවෙන්. ඒ නිසා පින්කමක් දැකලා අනුමෝදන්වීම පින්කමට අතගහල සාධකාරදීම ඒ පින්කමට සහයෝගය දැක්වීම ජීවිතය විශාල පිනක්. ඒ නිසා පින්වතුනේ ලැබෙන හැම මොහොතකම පිනක් කුසලයක් කරගන්න දක්ෂ කෙනෙක් බවට පත්වේ. ගෙවෙන හැම දවසක්ම හැම රැයක් දවාලක්ම ජීවිතයේ පිනෙම් පුරෝගන්න දක්ෂ කෙනෙක් බවට පත්වේ. අන්න එහෙම කෙනා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ පින් කුසල් රැස් කරගෙන ජීවිතයේ පිනෙම් පුරෝගන්න පුුණ්්‍යවන්ත ශ්‍රාවකයෙක් බවට පත්වෙන. එහෙමනම් ඔබ හැම දෙනාටම මේ වස්සාන කාලය තුළ කටින පින්කන් සිදුවෙන කාලය තුළ ඔබේ ජීවිතය තුළ පුළුවන් හැටියට මේ අටමහා කුසල් අතර පින්කම් එකතු කරගෙන ඔබත් පුුණ්්‍යවන්ත බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ මේ බණ අහන්න ලැබිච්ච වෙලාව පිනේ ආනිසංස කුසලේ ආනිසංස පින්කංවල වටිනාකම අහන්න ලැබිච්ච වෙලාවේ පුළුවන් තරම් පින්කරගන්න ශ්‍රාවකයෙක් බවට පත්වේ. ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්මානු ශාසනාව ආශිර්වාදයක්ම වේවා කියල අපි ආශිර්වාද කරන ගමන් 2023 වර්සේ සීල ස්වාරණ පුුණ්‍ය භූමියේ වැඩ සිටින 35 නමකට අධික ඒ පූජනය මහා සංඝයා වෙනුවෙන් සිදු කරන කටින මහා පින්කම නොවැම්බර් මාස 24 වෙනිදා බක්කුල මහා සෑය අභියස සෑවන්දනා මහා පින්කමක් හැටියට 25 වෙනිදා උදෑසන 100ක් නමක් මහා සංඝයා වඩම්මල බක්කුල මහා සෑ මළුවේ සිදු කරන උදෑසන පිරිත් සජ්ජහායනා පින්කම සෙත් පිරිත් සජ්ජහායනාව 100ක් නමකට සිදු කරන සාංගික දානයක් සමග කටින චීවරයේ සංඝ සතු කළ පූජා කරන මහා පින්කම පැවැත්වෙන. එමනම් නොවැම්බර් මාස 24 25 කියන දෙදින පැවැත්වෙන සීල ස්වර්ණ පින්බිමේ බක්කුල මහා සෑය පිහිටි පුණ්‍ය භූමියේ කටින මහා පින්කමත් ඔබට සිහිපත් කරමින් අද මේ ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත් සියලු පින ඔබ හැම දිනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි අද මේ උතුම් ධර්ම ශ්‍රවණයෙන් අපි රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද මේ ධර්මානු ශාසනාවේ පින්බර දායකත්වය දරන්නේ 2023 නොවැම්බර් මාස 9 වෙනි දින ජන්මදිනය සමරන ලක්මි ලියනගේ මහත්මිය. එතුමියගේ අරමුණ එතුමියට මේ ධර්මදානමේ පින්කමෙන් පුුණ්‍යවන්ත සුභ උපන්දිනයක්ම වේවා කියන ආශිර්වාදය ඒ වගේම නිදුක් නිරෝගී සම්පත්තිය උතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්මදානමේ පින
ඒ ලක්ෂ්මී ලියනගේ මහත්මියට ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම සුජීවත්ව සිටින එතුමියගේ දෙමාපියන් සාම්පුරුෂයා දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ හැම දෙනාටම මේ උතුම් ධර්ම දානමය පිනෙන් ඒ හැම දෙනාට කායික මානසික සුවපත් භාවේ තුනුරුවන්ගේ ආශිර්වාද නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාවත් ඒ පවුලේ මිය පරලොවගේ සියලූම ඥාතීන් සිහිපත් කළ පින් දෙනවා. ඔබත් කල්පනා කරගන්න ඔබ නමෙන් මියගේ ඥාතීනුත් ඒ ලක්ෂ්මී ලියනගේ මහත්මියගේ පවුලේ පරම්පරාගත සංසාරගත මියගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා සංසාර දුකින් අතමිදේවා කියල සාදු කියල පින් දෙන්න. එහෙමනම් ඔබ හැම දෙනාටමත් ධර්මී ශ්‍රවණය කරපු ලක්වාසී ලොවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවන මේ පිනත් ධර්මදාන මේ පිනත් ධර්මාබෝධය පිණිස නිවන් දුරටුවක් බවට පත්වේවා කියල අපි ආශිර්වාද කරන. ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.